හෙලෝ කොහොමද කට්ටිය? ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් ගෙන ආවා. ඔයාලා මම මේ දැන් පෙන්වන්න හදන වීඩියෝ එක දැකලා තියෙනවද දන්නේ නැහැ. බින්නා නම් බොහෝ දුරට දැකලා ඇති. මේක රුසියාවෙන් තමයි කරන්නේ. ඒ කියන්නේ අලුත්ම වැඩ පරවියන් යොදාගෙන ජෛව ඩ්‍රෝන හදනවලු රුසියාවෙන්. මම ඉතින් ඔයාලට වීඩියෝ එක පෙන්වන්නම්. ඊට පස්සේ අපි කතා කරමු. වීඩියෝ එක බලන්න යන්න කලින් ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අපි යන් යනයි වීඩියෝ එකට. රුසියාව ඩ්‍රෝන වෙනුවට පරවියන්ගෙන් ජෛව ඩ්‍රෝනා නිර්මාණය කරයි. හේතුව ඇහුවම පුදුම හිතෙනවා. පරවියන් කියන්නේ සාමය සංකේතයක්. ඒත් දැන් එයාලගේ භූමිකාව රුසියාව විසින් වෙනස් කරලා තියෙනවා. රුසියාවේ නේරි කියන සමාගම පරවියන් ඈත ඉඳන් පාලනය කරන ක්‍රමයක් සොයාගෙන තියෙනවා. මේකට එයාලා පරවියන්ගේ මොළයට ඉලෙක්ට්‍රෝඩ් සම්බන්ධ කරනවා. පිටේ තියෙන පුංචි උපකරණයක් ඒකට කියන්නේ GPS backpack කියලා. මේක හරහා විදුලි සංඥායවලා පරවියා ඕන දිශාවකට හරවන්න පුළුවන්. ඔවුන් සඳහන් කරන විදියට මෙම පාලනය කරන ලද පරවියන් ජෛව ඩ්‍රෝන ලෙස ක්‍රියා කරනවා. ඔවුන් මේ සතුන්ව යොදා ගන්න හදන්නේ විදුලි රැහැන් නිරීක්ෂණයට, ගෑස් නල පද්ධති ගැන සොයා බැලීම සහ ඈත ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට වගේ දේවල් වලට. සාමාන්‍ය ඩ්‍රෝන යානාවලට වඩා පරවියන්ට දිගුදුරක් ප්‍රයාසර කිරීම සහ වැඩි කාලයක් උඩුගුවනේ සැරිසැරීමට හැකියාව ඇති නිසා මේ සඳහා යොදාගත් බව මොවුන් පවසනවා. ඒ වුණත් බොහෝ දෙනෙක් මතපල කරනවා සතුන් යොදාගෙන රහස් ඔත්තු ක්‍රමයක් සිදු කිරීමටත් රුසියාව සැරසෙන බව. මොකද කුරුල්ලෙක් අහසේ පියෑඹුවට කිසිවෙක් සැක කරන්නේ නැති නිසා. ඉදිරියේදී පරවියෙක් අහසේ පියාඹනව දැක්කත් සැලකිලිමත් වෙන්න වෙනවනේ. යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක බැලුවද? ඒ වීඩියෝ එක බැලුවද? ඉතින් මම නම් හිතන්නේ ඒක ඇත්ත වැඩක් වෙන්න ඇති. මොකද මේ රටේ තාක්ෂණෙත් එක්ක ඔය වගේ වැඩ නොකර ඉන්නත් බෑ කියන්නේ එහෙම නෙවෙයි. කියන්නේ පුළුවන් ඒ කට්ටිය තාක්ෂණයේ තියෙන අවියවද තියෙනවා, බලය තියෙනවා, ඔක්කොම තියෙනවා. සතුත් ඉන්නවා. ඉතින් ඔය වැඩේ අනිවාර්යෙන් කරයි මං හිතන්නේ. මට ඔක හැම්බුනේ FB page එක තිබිලා. කොපිරයිට් අදින්න නැහැ. අද බලමු. අවුලක් නැහැ. මේ අපි මං එන ඉතින් අද වීඩියෝ මෙතන ඉවරයි. ඕක කියන කරේ අවුලක් නැහැ නේ. බායි එනවා.